මගේ රත්තරන් පුතා හෙමින් නිදා ගන්න. අම්මයි තාත්තයි ඔයා ගාව ඉන්නවා. අයියෝ මොකද්ද මේ කලේ? මගේ ඇඟ මුළුමනින්ම කැත වුණානේ. ළමෙක් බලාගන්න ඉගෙන ගන්නවා මුලින්ම. මට මේ වදේ විඳින්න බෑ තවත්. දැම්ම මේ ගෙදරින් ඵලයල්ලා. අනේ මේ රෑ කොහේ යන්නද? දරුවා ගැන හිතන්න. අපි දැන් කොහේ යන්නද රත්තරනේ? අම්මා ඔයාව බලා ගන්නම්. කොහොම හරි අපි ජීවත් වෙමු. මට සමා වෙන්න දෙවියනේ. මට වෙන කරන්න දෙයක් නැහැ. අපි දුවන්න ඕනේ. බොන්න පුතේ. බය වෙන්න එපා. අම්මා ඉන්නවා. අනේ මට දඩුවම් කරන්න එපා. මං ඒක කළේ මගේ දරුවා බඩගින්නේ හින්දා. බය වෙන්න එපා. මං ආවේ ඔයාව අල්ලගන්න නෙවෙයි. මෙන්න මේකත් ගන්න. අද උඳන් ඔයාලට පාරේ ඉන්න ඕනේ නැහැ. මේක ඔයාලගේම ගෙදර කියලා හිතන්න. මගේ ස්ට්‍රොබෙරි සුදාම්මි. ඔයාව මම මලක් වගේ බලා ගන්නම් අද ඉදම්. තෝ කොහොමද මෙතන ඉන්නේ? මාව දාලා ගිහින් දැන් සැප විඳිනව නේද? තෝ වගේ එක එකට මේ වගේ සැපක් දෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මගේ බිරිඳගේ ඇඟට අත තියන්න තරම් හයියක් තොට කොහෙන්ද? හිනාවයන්. දැන් උඹලා හිනාවයන්. හැබැයි මතක තියාගනින්. මම උඹලා හැමෝගෙම පලි ගන්නවා. ඊළඟ කොටසේදී බලාගමු මම කවුද කියලා.